එස්පීටයි නිෂා ඔයාලා ඉන්නවද? ජේස්පීටයි මම තමයි ගත්තේ කොහොමද? මේ ඉස්සෙල්ලා ආවා. මම ඒකත් ආන්සර් කරලා කවුරුවත් කතා. L'Oreal Winstream. Ora, le case extra sono favorables per il Zeca Tomate all'attare sopra dopo Winstream. ජේස්පීටයි ඔක්කොටම ජේස්පීටයි ආසාව ගන්න 10කින් එනවා මම මේ කඩියව එකතු කරගත්තා. Hello. Oh. Hello. Sharon, ජේස්පීටයි. ඒ දෙන්න නෑනේ sister. ඒගොල්ලෝ දෙන්න නැද්ද? එහෙනම් මේ ඔයා කියන්න. ඒකලන් ආපුවම ගන්න එහෙනම්. term test නේ මේ paper වගේක් කරන්න අර ටීචර් ගේ ගෙදරට ගියා. ඇත්තද? හරි ආපුවම ඔයාලන්ට පුළුවන් join වෙන්න ආපුවම කියන්න ඒගොල්ලන්ට. කී 7ට විතර එන්නේ. එතකොට කමක් නැද්ද? ඔව් 7ට තමයි පටන් ගන්න. තව විනාඩි 10ක් 4ට නෙමෙයි 6ට පටන් ගන්න නේ. කමක් නැහැ. කමක්. 7ට ඉවර වෙන්නේ මං කියන්නම් ආපු හැටිය. හොඳයි ජේස්පීටයි. ජේස්පීටයි. මොකද ඔයා අර මෙසේජ් ටික ඇහුවද? නෑ මට හම්බුන්නේ මේ අහන්න වෙලාවක්. මේ මේ එතන වාඩිවෙන්න අහන්න පුළුවන් ගියා මට. නිෂා ඒකේ කීපයක් ගන්න බෑ තමයි අනෝජා කිව්වනේ ගන්න බෑ කියලා. දැන් මේ ෂෙඩ්රිකර්ත් එක්ක මම බැලුවා ෂෙඩ්රිකර්ට ඔක්කොම ප්ලේ වුණානේ. මටත් ආවා මේ 18 17 මේ ප්‍රයිවට් කියලා දාලා තියෙනවා. මටත් ආවා එහෙම. මම එනකොට දැන් ෂෙඩ්රිකර්ට ප්ලේ වෙනවා. එහෙමද 17 18 ඔක්කොම යාට ප්ලේ වුණා. බලන්න. මම try කරා මේ ප්‍රයිවට් කියනවා මේ මාර වැඩේනේ. ලසන්ති ජේස්පීටයි ලසන්ති. ජේස්පීටයි සිස්ටර්. කොහොමද ඔයාට? ජේස්පීටයි අක්කේ සුන්දරාටම. ලසන්ති හොඳින් ඉන්නවද? ඔව් අක්කේ මං හොඳින් මේ අපේ ආච්චියාවේ දැන් එයාගේ වැඩ ටික කරන ගමන් මම මේ ඔන් කරේ. මගේ යාළුවෙකුත් ඉන්නවා අහගෙන. හොඳයි. ඒක හොඳයි. මම මේ මෙසේජ් එක ප්ලේ වෙනවා. මම මේ දැන් ආයෙත් බැලුවා. මේ ඔයා මේ අචිනි. ඔව් නිෂා ප්ලේ වෙන්නේ දැන්. මම සෙවනවා ආපහු බලන්න. බලන්න මේ අර ඔතුනි ටික ලියා ගන්න. ඔතුනි ටික ලියා ගන්න. ඔව් නිෂා ඒක ලියා ගන්න බයිබල් පදයක්. හෙලෝ එහෙනම් ලසන්ති කියන්නේ මේ මගේ යාළුවත් දෙන්න කැමති මේ අසරණේ දැන් යාළුවා ඉන්නේ වත් එක්කද? එයා අපේ ගෙදර ඉතින් එයා අහගෙන ඉන්නේ කැමති. එයාට අහගෙන ඉන්න දෙන එකත් ඔයාට ලොකු ආශිර්වාදයක්. ඉතින් ගොඩක් හොඳයි එයාට අහගෙන ඉන්න කියන්නේ තව දැන් 20 වෙනි වෙලාව 2:20 2:00 විනාඩි 10ක් පාස් වෙනවා. පාස් දැන් ඇවිල්ලා ඉන්නේ. එනකොට විනාඩි 10කින් තමයි මේ ස්ටඩි එක පටන් ගන්න. sister ජේස්පීටයි චමරි. sister දැන් කවුද පාස් වෙන්නේ? පාස් දිලන්ත. අද වෙලස්සර ඉන්නේ. මොනවාද? අද වෙලස්සර ඉන්න තියෙන්නේ. අද අපි තර්ස්ඩේ වලට අපි පටන් ගන්නේ හවස 6ට. හැමදාම තියෙනවා sister? හැමදාම ඉතින් පාස්ට කෝල් කරලා පාස්ට ෆ්‍රී නම් අපි ගන්නවා හැමදාම. right. හරි. කමක් නැහැ මම සහභාගී වෙනවා. ඊවිදට විතරයි මේ පාස්ට ජූඩ් දෙන්නේ. එයා තමයි අපේ සභා පාලකවරයා. පාස්ට ජූඩ් දෙන්නේ ඊවිදට විතරයි. ඊවිදට ලංකාවේ ටයිමින් 8ට තමයි පාස්ට ජූඩ් දෙන්නේ. sister කොහෙද ඉන්නේ?
මම ඉන්නේ සයිප්‍රස් වල. විනාඩි 10කින් නෙරෙන්නේ පොට්ට. විනාඩි 10කින් එන්නේ. විනාඩි 10කින් එනවා. හොඳයි විනාඩි 10කින් එකතු වෙන්නේ. හොඳයි. සිස්ටර් අචිනි හරි ගියාද වගේ වැඩේ? අංගොප්ස. අයියේ ඔයාට 18 ප්ලේ වෙනවද කියලා චෙක් එක අයියේ? ඔයා බලන්නකෝ 18 ප්ලේ වෙනවද කියලා මං වාඩි කිව්වේ ප්ලේ වෙන්නේ නැහැ කියලා. ඉතින් ප්ලේ වෙනවා? ඔය මේ අචිනි කියන්නේ ප්ලේ වෙන්නේ නැහැ කියලා. මන්නච්ච. Si me pasa moromo. Moroso. Moromo, pequeño. Y files tú tienes que files. Ωραία, είναι λοιπόν εσύ. Στον άντρα μου, τη συγκέντρωση των παλιών συμμαθητριών. Και θα μας δανείσεις και κανένα δανεικό, ένα βράχο, γιατί το ταξίδι, αλάδια, αλαδόξιδα. Ό,τι ζητήσεις, μωρό μου. කොහොනේ මේ අචිනි? සතුරායේ ජෙස්පීටයි. ඉෂා ඉන්නවා. 18ද ප්ලේ වෙන්නේ කියන්නේ? දැන් ඔව් මේ අචිනි 18 ප්ලේ වෙනවද? ඉන්න නිෂා මම මේ අර මේ ඔයාගේ මැසේජ් එක ලියාගත්තා ඉතින් මම බලන්න. සංගී මේ ප්ලේ වෙනවා. හරි. දැන් හරි ඒවා දැන් යොපු එකද? ඔව් දැන් මම දාපු ලින්ක් එක තමයි. ඒක ප්ලේ වෙනවා ඒක ප්ලේ වෙනවා. තව මොකක්ද එනවාට ප්ලේ වෙන්නේ නැහැ කිව්වේ? 17යි 17. 17 බලන්න අයියේ. අනේ අයියෝ ඔයා ඔක්කොම ටික චෙක් කරලා බලන්න ප්ලේ වෙනවද කියලා. ප්ලේ වෙනවා. අයනෝ. අචිනි. ඔය ජෝවෙල් පොතේ කියලා යන්නේ ඒකද? ඔව්. ඔව් හරි 17 ප්ලේ වෙනවා. මම ආයේ ඊයේ try කරා ඊයේ තමයි බැලුවේ ඊයේ සාද බැලුවේ නෑ. දැන් බලන්න එනවා. මන් දැන් මේ එපික් එකට කිව්වා මටත් එරර් එකක් එනවා. ඔයා කියන්නේ මටවත් ප්ලේ වුන්නේ නැහැ. හරි 16 ප්ලේ 16ක් ප්ලේ වෙනවද? 16ක් ප්ලේ වෙනවා. දැන් හරි. 15 වෙන්න බෑ. ඊයේ ඔයා අපිට එරර් එකක් ආයේ මොකේද? එරර් එකක් ආවේ 18. සංගී 18 දාවේ. ඔව්. හරි හරි. ජෙස්පීටයි වාස්ත. පාස්ස තාම ආවේ නෑනේ අයියේ. අයියෝ චූටි අයියා ඉන්නවා. චූටි අන්නන්ගේ හරි 15 ප්ලේ වෙනවා. අයියෝ ඔයා දැන් 18 හරි 17 හරි 16ත් හරි කිව්වා. 16 හරි 15 හරි. ඊළඟට 14යි 13යි බලන්න. හරි එක ප්ලේ වෙනවා. මොකද්ද ප්ලේ වෙන්නේ? 14ත් හරි. 13? මමින්ද. Mira, lo que me hace nada porque huele ahí todo el campo, es huele. 13ත් හරි. අචිනිකත් හරි නේද අචිනි? ඕ නිෂා අර දෙක තමයි තිබුණේ නැත්තේ. ඒ දෙක තමයි ප්ලේ වෙන්නේ. දැන් හරි. දැන් හරිනේ. කොහේ චූටි මේ චූටි නැද්ද? ඉන්නවා. දිනේෂ් මල්ලි ජෙස්පීටයි. ජෙස්පීටයි. දිනේෂ් ඔයා දිනේෂ් මම කට්ටිය නිකන් මේ ඕකේ සර්. දිනේෂ් මම අර පේජ් එකට දාන පාස ඊළඟට මෙසේජස් 6ක් ඒ පේජ් එකට නෙමෙයි YouTube දැම්මා. YouTube එකකින් පේජ් එකට අරගෙන ෂෙයා කරන්න. දිනේෂ් හරි මට ලින්ක් හය වෙනවද? ලින්ක් හය කියන්නේ මම දැන් ඔයාලට ගන්න විදිහ කියලා දුන්නේ. ඔයා ගිහින් YouTube එකේ මේ නම ටයිප් කරන්න. ඒක හරි ලේසි. මම දැන් මෙසේජ් එකක් දැන් ඒ නම ටයිප් කරන් එතකොට ඔක්කොම ටික තියෙනවා. එක තුන හතර පහ කියලා වෙන වෙනම තියෙනවා නේ. ඔක්කොම තියෙනවා. පිළිවෙලට තියෙනවා 1 2 කියලා තමයි තියෙන්නේ. දැන් ඔයා බලන්න ඔයා ෂෙයා කරපු නැති ඒවා මොනවාද කියලා. පාස් දිලන්ත කියලා වෙනම තියෙනවා. පාස් ජූඩ් කියලා වෙනම තියෙනවා.
ඔයා දැන් ඔය පාස් ඩිලන්තක දැන් මම දාපු 6 දාගෙන ඉන්නකො පේජ් එකට ඒකේ ඔය තියෙන ඔක්කොම මේ රැප් එක ගැනයි ජේසුස් වහන්සේගේ දෙවන පැමිණිල්ල ගැන අද ප්ලේ වෙනවා යුද්ධ ගැන ඒවා තියෙන්නේ මේ අයියේ ඔයා දැක්කද මේ අර මේ මැලේසියා ෆ්ලයිට් එක මේ ගිනි අරගෙන කඩන් වැටිලා මූදද අනේ නෑ නිෂා ඇයි මේ නිවුස් වලට දාලා තියෙන්නේ Zero FM එකේ හරි දැන් පාස් කරලා දිනේෂ් මයික් මියුට් කරගන්න හරි පාස් ආවද නැහැ? අයියෝ මම පාස් ගන්නවා අයියෝ අනෝජාකීගේ කම්පියුටරේ වැඩ කරන්න හැලු. ඇයි මත් කළාද? හිටලාද? අතනීප වෙලා. චූටිය ඉන්නවා නේ. චතුරමල්ලි. අයියේ. අද වැඩ නැද්ද? වැඩ. ඔන්ලයින් ඉන්නේ නේ? අනිවාර්යෙන්. අනෝජට සනීප නැලුනේ. දැන් හොඳයිනේ. එක දවසින් කොහෙද හොඳ වෙන්නේ? නිසා අනෝජාකිට අරින්න මේ කෝල් එක. අපි ආඥා කරේ දැන් හොඳයි. හොඳයි කියලා. මේ ඊයේ කට්ටිය මට සම්බන්ධ දුන්නේ නැහැ නිකන් කෑවේ නැහැ වගේ. මේ මනාද පාස් තව චුට්ටකින් එන්නම් කිව්වා. තව චුට්ටකින් ඊයේ කට්ටියත් එක්ක කතා කරගන්න හම්බුන්නේ නැහැ නිකන් කෑවේ නැහැ වගේ. අපිත් එක්ක කතා කරන්නේ නැතුව කෑවේ නැහැ කියලා කියනකොට දෙවන්න අපිත් එක්ක කතා කරන්න ආයි. නිසා අනෝජාකිට ගන්න. ඒකේ අවසාන ප්‍රතිඵලය ඒක තමයි. කොහොම හරි දැන් පාස් ශ්‍රීලංක මාත් එක්ක ටිකට කලින් කතා කරලා කිව්වා කොහොම හරි ඔක්තෝබර් 6 7 8 දවස් දෙකයි ඉතින් දවස් දෙකකින් කට්ටිය මිසින් තමයි කොහොමද ආමෙන් මම පාස්ට ටිකව පාස්ට බලන්නකො පාස්ට අපිට පදයකට හදාගන්න වෙන්නේ පාස්ටේ මැරෙන්නේ ඉනා පාස්ට මම කොහොමද වෙලාවට මම අපි අම්මවත් එක්කයි යන්නේ කියලා අම්මත් යනවද නිෂා? ඔව් අම්මව කොහොම හරි එක්ක යන්න ඕනේ. අම්මට දෙවන් වහන්සේ දොරටුවක් විවෘත කරලා තියෙනවා මේ ගෲප් එකේ එක්කෙනෙක් තුලින්. ආමේන්. කවුද? අම්මා වෙනුවෙන් අනුග්‍රහය දක්වලා තියෙනවා එක්කෙනෙක්. එන්නද? ඔව් අම්මගේ සියලු වියහියදම් එක්කෙනෙක් බාර අරන් තියෙනවා. එන්න මේ ඉස්රායලෙන්ද? ඉස්රායලට. ඔත්‍රේ අසෝත්‍ය දෙවන් වහන්සේ. දෙවන් වහන්සේ හරි පුදුමයි. මම හිතුවේවත් නෑ එහෙම දරට දෙවන් වහන්සේ විවෘත කරයි කියලා. ඒක තමයි සත්‍ය. අපි දෙවන් වහන්සේගේ දේ කරනකොට දෙවන් වහන්සේ අපේ දේ කරන්න විශ්වාසවන්තයි කියන්නේ ඒක තමයි. අදහිල්ලේ ප්‍රකාශනනේ අයියේ මෙව්වා. අනිවාර්යයෙන්. අපි ඒක කරන්න හැබැයි ඉතින් අපිට බාධාගත වෙනවා. අදක එන්න වාදක එනකොට හොඳයි. එනකොට හොඳයි ඒවත්. එතකොට තමයි අපි අපිට සත්‍ය වැටෙන්නේ. ආමෙන්. අපේ මේ පල්ලියේ පාදස්ස දෙන්නෙක් ඉතියා මගේ එක්කේ. ඔව්. මම දැන් ඔය දාන මැසේජ් ඔක්කොම ලයික් කරනවා, ලින්ක් කරනවා, ෂෙයා කරනවා, ටැග් කරනවා. ඔක්කොම පේනවනේ ඒගොල්ලන්ට. ඔව්.
තමන්ගේ යාළුවෙකුට කියලා මේ සෙඩ්රික් බයිබල් ආගමකට ගිහිල්ලාද කියලා. පස්සේ මම මගේ යාළුවට කිව්වා ඔක මෙන්න මේ ආන්න ඕන කතා කරලා මගෙන් ආන්න ඕන. මට මේ ලෝකේ ඕනම දෙයක් කරන්න මගේ පූර්ණ නිදහස තියෙනවා මට මම කාටවත් බැඳිලා නැහැ. ඔව්. කියලා මම මගේ යාළුවට කියලා මම පාදසර දෙන්නම බ්ලොක් කරලා දැම්මා. Parada block කරලා. එයා දන්නවත් චතුරායි මට මම ඊයේ මේ පෙරේදා මම වීඩියෝ එකක් බැලුවා. ඒකේ අර අන්තක්‍රිස්තු සහ මුර්ගයා. ඒ කියන්නේ මේ පොළවෙන් මතුවෙන මුර්ගයා අර බොරු අනාගත වස්තු. මුර්ගයා අන්තක්‍රිස්තුයි ඒ දෙන්නව දාලා තියෙනවා මේ එයා මේ ඒ ප්‍රොෆෙට් නම මතක නෑ ඒ ප්‍රොෆෙට් දාලා තියෙනවා අන්තක්‍රිස්තුවයි මුර්ගයාවයි මම හමුණා කියලා ඒ දෙන්නවත් එක්ක දාලා වීඩියෝ එකක් මම හිතන්නේ හැයකමාරක විතර වීඩියෝ එකක් තිබ්බා. එයාට හම්බුණා කියලා. එහෙම කියලා දෙයක් කියන්නේ. ඒකෙන් මම දැක්ක අන්තක්‍රිස්තුයි මුර්ගයායි කවුද කියලා ඔයගොල්ලෝ හොයාගන්න. ඔය මැලේසියන් ෆ්ලයිට් එක ගැන මොකද නිවුස් එකක් හම්බුණාද? මොකද තත්ත්වය? ඔව්යි ඒක මේ ගිනි අරගෙන මෝදර වෙట్లా. ඊයද කෑලිත් මේ මම දැක්ක මේ අර හිරු ටීවී හිරු නිවුස් ඒකේ අර දාලා තියෙන්නේ. ඒක දාලා තියෙනවා. කෑලි හම්බෙලා කියලා දාලා තියෙනවා. ඔව්. කෑලි වල ෆොටෝ එකකුත් දාලා තිබ්බා. බලන්නකෝ අනේ පෙරේදා නිවුස් එකේ දාලා තිබ්බා ඒක හිටපු එක්කෙනෙක්ගේ ෆෝන් එක රින් වුණායි කියලා. ඒක නේ. තානම දෙනෙක්ගේ ෆෝන් රින් වුණා කියලා දාලා තිබ්බා මම කතාවක් කරනවා. ඇත්තට බලන්න කොච්චර බොරුද කියලා. ඒක නේ. ඉන්න මම මේ නිවුස් එකේ ලින්ක් එක දෙන්න. හිරු. මම ගන්නම් ෆුල් ට්‍රේන්. අනේ වන්නකෝ මේ මුර්ගයාගේ මැසේජ් එක නිසා. මුර්ගයාගේ මැසේජ් එක දැන් මම කොහෙන්ද ආයේ හොයාගන්නේ? අයියෝ සුදු ඔයා ඉතින් බලනවා ඒවා දාගන්නෙත් නෑ ඔයා. මම අය බලනවලම ලින්ක් දාන්න FB එකට. අයියේ මම ඒ වගේ ටිකක් අර ඒ කියන්නේ මේ ආන්දෝලනයකට තුඩු දෙන නිවුස් මම ගන්න නැහැ Facebook එකට. ඒවා මම ප්‍රයිවට් බලලා එහෙමම තියෙනවා. ඔව්. සිස්ටර් මගේ යාළුවෙක් ඉන්නවා දාන්න පුළුවන්ද සිස්ටර් මේ ගෲප් එකට? පුළුවන් දාන්න පුළුවන්. එයාට එක්ක මගේ ID එක දෙන්න නැත්නම් ඔයා ගෲප් එකට දාන්න සිස්ටර් ගන්නවද? ඇඩ් කරන්න. ඔයාට පුළුවන් නම් ඔයා ඇඩ් කරන්න බලන්න මට දන්නේ නැහැ ඔයාට පුළුවන්ද කියලා. ඔයා කරන්න ඕන නංගි. එයාගේ ID එක ගත්තා නම් හරිනේ සිස්ටර්. ඔව් බලමු ඔයාට පුළුවන්ද කියලා ගන්න. මම දන්නවා මූර්තියා කවුද කියලා. මම දන්නවා අන්තක්‍රිස්තු කවුද කියලා. එයාගේ නම මොන හේගන්ද මොකක්ද එකක් එන්නේ ඒ ප්‍රොෆට්ගේ නම. මම ඒක යවුවා වා ශ්‍රී ලංකට. සිස්ටර් දැම්මම මම යාව පොඩ්ඩක් බලන්න ගෲප් එකට දැම්මා. ගානි කිය. හරි. ඔව් ඔයාට ගන්න බෑ මට තමයි ගන්න පුළුවන්. හරි මම ගන්න. Elimina. Buschi mamma Sacca che non sa poste. Perché quelli non sono le tre chiesa. Come non ci si vuole spedire, servono ieri proprio potendo. Amore, sono degli sfarzato gadaki sportivo. Che me lo dico più caro. Mono non fa di grosso perché. Io so caso. Carico poi. E nel lei ci da macchina. Ma chi muore di ladrone? Fine di ladrone. හරි. එයා ආවචම්මදී. හලෝ ජෙස්පීටයි. ජෙස්පීටයි අනර්ග නාමයෙන් ඔයා පිළිගන්නවා වොයිස් ඔෆ් සෙවන් යටතට. ගොඩාක් සතුටුයි. ඔයාව මේ ස්ථානයේ සත්‍යතාවය කරා ගෙනපු ඔයාගේ සහෝදරිය සමරිට අපි ස්තුති කරනවා. අපි දැනගන්න සත්‍යතාවය තුළ තව කෙනෙක්ව අපි අනිවාර්යෙන් ගොඩනගන්න ඕනේ. මොකද මේ කාලේ ඉතාමත් ආසන්න යසන්සි දෙවෙනි පැමිණීම. සිස්ටර් ආමෙන්.
ඔව් කියන්න චමරි. ස්ථානෝම මම අපි ප්ලේ කරන අපේ ගෲප් එකේ දේවදාසියක්. ඉතින් එයා පාසල ඉලන්තකයකට සම්බන්ධ වෙන්න කැමති නිසා මම දැම්මා එයාව. ඉතින් ඔයගලන්ට ස්තුතියි එයාව ගත්තට එයාත් හරි කැමති පාසල ඉලන්තක දේශනාවට එකයි. ගොඩාක් හොඳයි. පාස් කෙනෙක් නම් ගොඩාක් හොඳයි. මොකද එයා සත්‍යතාවය දැනගෙන ඒ තුල එයා යටතේ සිටින සියලු ගැටලුව මේ විදරව්වට එනවා. ගොඩාක් හොඳයි චමරි ඔයා කරපු දේ හොඳටම හොඳයි. අපි يعني අනිවාර්යෙන් හොඳ සේවයක් කරේ දානසල් ප්‍රශංසා වේවා. ගොඩාක් ස්තුතියි ඔයාට. ජේසුපිටයි ප්‍රශංසා වේවා ජේසුපිට. එලිතරවට ගෙනාපු නිසා. ආමෙන්. ආමෙන්. පාස්ටර් අනෝමා තව විනාඩි මට සිස්ටර් කියන්න සිස්ටර්. තව විනාඩි දෙකකින් විනාඩියකින් වගේ පාස්ටර් ජොයින් වෙනවා. මම හිතන්නේ පාස්ටර් පොඩි කතාවක් කියලා කෝල් එකක මම හිතන්නේ ඉන්නේ. දැන් මම කතා කරා තව ටිකක් මට දෙන්න කිව්වා. හරි සිස්ටර් හරි. සන්තෝෂයි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණාට. මම චාමරිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. හැමදාම මම දවල් කාලෙට ගෙදර නෑ. නමුත් දවල් කාලෙට ඉන්න හැම වෙලාවකම එන්න බලන්න අනිවාර්යෙන්ම. හොඳයි. සන්තෝෂයි. හොඳයි. මම ඔයාලට රික්වෙස්ට් එකක් දාන්නම්. මාව එහෙනම් ඇඩ් කරන්න. හරි සිස්ටර්. අනෝම කොහෙද ඉන්නේ? මම ස්වීඩන් වල ඉන්නේ බ්‍රදර්. සන්තෝෂයි. ඒ කතා කරපු බ්‍රදර් අපිත් එක්ක දැන් ගන්නේ මාස එකමාරක් දෙකක් වගේ තමයි සම්බන්ධලා තියෙනවා. ගැලවීම ලැබුවා තාම අලුත් සර්ච් එකකටවත් ගිහිල්ලා නෑ. මේ ස්කයිප් එකෙන් තමයි එයා මේ බෝන් අගේන් කියන එක දැනගත්තේ. ඉතින් එයා හරියටම දැන් තමයි එයා වර්ධනය වෙගෙන එන්නේ. ලොකු සාක්ෂියක් එයා ඒ අයියාගේ ජීවිතේ. ආමෙන්. මම රික්වෙස්ට් එක දැම්මා මාව ඇඩ් කරන්න සිස්ටර්. හරි දැන් මම ෆෝන් එකෙන් ඉන්නේ. මම කම්පියුටරේට ගිහපුවම දාගන්නම් සිස්ටර්. හොඳයි. Guardiamo che sono... Mamma, come mi piscina? Che tu piangi una qualcosa? Ma no, aspetta, ma c'è tricatricato! No, me prende. Cosa sto? Era pericolo brava, Sto scusando. ජේසුපිටයි සියලු දෙනාටම ජේසුපිටයි. ජේසුපිටයි අයියේ මම මේ පාස්ටර් ගන්න try කරනවා. මේ ස්ලයිඩ් එක යනවා තාම ආන්සර් කරන්න. අචිනි මේ ඔයා මේ අංජුට දාන්න මෙසේජ් එකක්. අංජුත් නෑ නිර්මලියක්වත් නෑ. ඔයා කෝල් එක දැම්මනේ අංජුට? ඔව්. මන් දාන්න.
මේ මම තාම පාස්ටර් try කරනවා පාස්ටර් තාම answer කරේ නැහැ. අපි පාස්ටර් නිලන්ත අපේ මේ ටීම් එකත් එක්ක ඔක්තෝබර් 6 වෙනිදාට අපි ඊශ්‍රායල් යන්න දාගෙන තියෙනවා. ඔයගොල්ලෝ කැමති කෙනෙකුට ඉන්නවා නම් අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. 6 වෙනිදා අපි ඊශ්‍රායලට යනවා. වෙනිදා හොරණ වාස ජෙස්පීටයි පාස්ටර්. ජෙස්පීටයි. හොඳයි. සමාවෙන්න පොඩ්ඩක් පරක් වුණාට හෙලෝ ඉන්නවනේ කට්ටිය. ඔව් ඉන්නවා පාස්ටර්. හරි. හොඳයි. ජෙසුපිටයි පාස්ටර්. ජෙසුපිටයි බද ජෙසුපිටයි. හොඳයි. අපි යාඥා කරලා ආරම්භ කරමු. ටිකක් වෙලා ගිහිලා තියෙන නිසා අපි යාඥා කරලා ආරම්භ කරමු. හරි. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දුන්න දවස නිසා මේ කාලය නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් අප සියලු දෙනා වසා මුද්‍රා කර ගන්නා අතර දෙවියන්ණනි ඔබ වහන්සේ අපට ස්වාමිනී මේ කාලය තුල ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ වචනයෙන්. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය තුල ශක්තිමත් වෙන්න ඔබ වහන්සේගේ වචනය තුල ගැඹුරෙන් හදාරමින් අවබෝධ කරගන්නටත් ඒ ශුද්ධාත්ම ආලේපය අපි එකිනෙක කෙනා මත නිදහස් කරන්න මම ඔබ වහන්සේගේ වචනේ කියන අප තුළ තිබෙන ආලේපයම අපිට උගන්වනවා කියලා. ස්වාමිනේ දැන් මෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අපි බාර වෙනවා කැප වෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේ අප සියලු දෙනාට ආශිර්වාද කරන්න මේ වචනේ තේරුම් ගන්නා පිණිස. ඔබ වහන්සේ තුළ ශක්තිමත් වෙන්නත් ඔබ වහන්සේගේ සලස්මට අනුව ඔබ වහන්සේගේ සේවය කිරීම උදෙසා අප සියලු දෙනාව සන්නද්ධ කරන පිණිස මේ කාලයට ආශිර්වාද කරන්න. දැන් ස්වාමිනී අපි සියලු දෙනා යටත් වෙනවා බාර වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අපි ආපහු ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම සන්තෝෂයක්. හරි අපි ලබන සුමානේ ඉඳලා මම ඉන්නේ ඔමාන් වල මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ කොහොමද ෂෙඩියුල් කියලා මම ආපහු මතක් කරනවා මට එහෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තිබුණොත් මම ඉන්න තැන මගේ ටැබ් එකෙන් මම කනෙක්ට් කරගන්න අනිවාර්යයෙන්ම කනෙක්ට් කරගන්නවා සිස්ටර් නිෂා කියයි ඕගලන්ට මම මේ එහෙම වුණ නැත්තම් අපි අප්‍රේල් මාසේ මැද වෙනකන් ටික කාලයකට බයිබල් ස්ටඩිස් නැති වෙන අනිත් එක කොහොමත් මාර්තු 31 ඉඳලා අප්‍රේල් 12 වෙනකන් ඒ සති දෙකේ බයිබල් ස්ටඩිස් නැහැ. ඒකට හේතුව මම ඊශ්‍රායල් යන නිසා මම ගොඩක් වෙලාවට ට්‍රැවල් කරන නිසා මම පුළුවන් නම් මම ටැබ් එක තියෙන නිසා මම අප්ඩේට් කරන්න බලන්නම් දේවල් සමහර කීපයක් තියෙනවා නම් හැබැයි මට ෂුවර් නෑ උත්සාහ කරන්න. හොඳයි. එහෙනම් අද දවසේ අපි අපේ පාඩමට යමු. මම අද එනකොට මෙතනට එනකොට මම දෙවියන් වහන්සේ මට මේ පණිවිඩය නැත්තම් මේ බයිබල් පදය මගේ ඔළුවේ නැත්තම් මගේ ආත්මය තුල තැන්පත් කරා. මම ඒ ගැන හිතුවා මගේ බුද්ධියනොත් නමුත් ඒ මගේ ස්වාමින් වහන්සේ මගේ ආත්මය තුල ඒක තැන්පත් කරා. ඉතින් මම හිතුවා ඒක නිසා ඒක ඔයගොල්ලොත් එක බෙදා ගන්නවා කියලා. ගීතාවලිය 121 ගීතාවලිය 121 හොඳයි හෙලෝ ඇහෙනවා පාස්ටර් ඇහෙනවා නේද හරි පොඩ්ඩක් මට ෂුවර් නැතුව ගියා මොකද එකපාරට මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් එහාට මෙහාට වුණා හොඳයි ගීතාවලිය 121 කියවන්න ගීතාවලිය 121 එකයි දෙකයි කඳු පෙත්තට මාගේ ඇස් ඔසවන්නේ මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව නැවු ස්වාමී හොඳයි හෙලෝ මම මගේ ඇස් ඔසවනවා කියලා තියෙනවා එහෙම නේද හොඳයි මම මගේ ඇස් ඔසවනවා කියලා තියෙනවා කඳු දෙසට. හරි. මම මගේ ඇස් ඔසවනවා කඳු දෙසට. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්.
මගේ උපකාරය එන්නේ කොහෙන්ද කියලා. මගේ උපකාරය එන්නේ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍යයෙන් යුදෙව්වන්ගේ පරණ ගිවිසුමේ ඉඳලා සිරිතක් තිබුණා. ඒගොල්ලෝ විශ්වාස කරා යුදෙව් විතරක් නෙමෙයි සියලුම අන්‍ය ආගමිකයන් පවා කඳු උඩ තමයි දෙවිවරු ජීවත් වෙන්නේ කියලා. කඳු උඩ තමයි දෙවිවරු ජීවත් වෙන්නේ කියලා. මම හිතන්නේ ඒ මතය නිසා වෙන්න ඇති අදත් ලංකාවේ බොහෝ ඔය පන්සල් වගේ දේවල් කඳු උඩ හදන්නේ. දේවාල පන්සල් වගේ ඒවා කඳු උඩ හදන්නේ ඒක නිසා වෙන්න ඇති. නමුත් පුරාණ කාලේ මිනිස්සුන්ගේ අදහසක් තිබුණා දෙවිවරු ජීවත් වුණේ කඳුවල කියලා. එතකොට මේ අන්‍ය භක්තික දෙවිවරු ගොඩක් කඳුවල ජීවත් වෙච්ච නිසා දේවතන බව ඒගොල්ලෝ විශ්වාස කරපු නිසා සාමාන්‍යයෙන් කඳු මුදුන් විශේෂයෙන් උස කඳු මුදුන් ඒගොල්ලෝ සුද්ධ ස්ථාන බව හිතාගෙන හිටියා. සුද්ධ ස්ථාන බවට ඒගොල්ලෝ විශ්වාස කරා. right? ලංකාවේ තියෙනවා එහෙම කඳු සිරිපාද කන්ද තියෙනවා, වැඩිහිටි කන්ද කියලා තියෙනවා. තව ඔය වගේ කඳු කීපයක් තියෙනවා. හොඳයි. දැන් මේ අන්‍ය භක්තිකයන් මෙහෙම විශ්වාස කරගෙන ඉඳද්දී දෙවියන් වහන්සේ සෙනගට කතා කරනවා ගොඩක් වෙලාවට මෝසස්ට දසපනත දෙන්නත් විවස්ථාව ලබා දෙන්නත් දෙවියන් වහන්සේ මෝසස්ට එන්න කියන්නේ සීනායි කන්දට. එතකොට දැන් දෙවියන් වහන්සේත් අර දෙවිවරු වගේ කෙනෙක් නිසා නෙමෙයි එහෙම කිව්වේ. දෙවියන් වහන්සේ තන්ට එන්න කිව්වේ අර සෙනගගෙන් ඈත් වෙන්න ඕන නිසා. ඒකට හේතුව ඔබ ගියොත් සීනායි කන්ද පැත්තට මම හිතන්නේ අපි ඔක්තෝබර් මාසේ කණ්ඩායමක් යන්න ඉන්නවා. මම නම් ලබන සුමානෙත් නෙමෙයි තව මේ මාසේ අන්තිමටත් යනවා සීනායි කන්දට. එතනට ගියාම අපිට තේරෙනවා මේ ලක්ෂ ගණනක ඊශ්‍රායල් සෙනග ඉඳද්දී ඒගොල්ලන්ගෙන් ඈත් වෙන්න වෙන් වෙන්න නම් කන්ද උඩට එන්න ඕනේ. එතකොට ඒ කන්ද උඩට එන පිණිස මෝසස්ට කතා කරේ දෙවියන් වහන්සේත් අර දෙවිවරුගේ කන්දක් උඩ ඉන්න නිසා නෙමෙයි. මෝසස්ව වෙන් කරන්න ඕන නිසා ඊශ්‍රායල් සෙනගගෙන් දෙවියන් වහන්සේ මෝසස්ට පෙනෙන්න ආපු නිසා. හොඳයි. දැන් මෙතන මේ ගීතාවලිය කියනවා මගේ ඇස් මම ඔසවනවා කඳු වලට. එහෙම කියලා ඉවර වෙලා ඔහු ඊළඟ පදයේ කියනවා මගේ උපකාරය මට කොහෙන්ද එන්නේ? කොහෙන්ද මට මගේ උපකාරය නර ගීතිකාවක් තියෙනවා. කවුද පාසල් චාල්ස් ලියපු එකක්. කඳු දෙසට මගේ ඇස් ඔසවා මා බලා සිටින්නේ මේ කොහෙන්ද මගේ උපකාරය එන්නේ කියලා. දැන් මෙතන අහනවා ඒ ප්‍රශ්නයක් ඒ අහන්නේ. කොහෙන්ද මගේ උපකාරය එන්නේ? මම කඳු වලට ඇස් ඔසවනවා. හැබැයි කොහෙන්ද මගේ උපකාරය එන්නේ? ඒ කියන්නේ වෙන විදියකින් කියනවා නම් කඳු වලින්ද මගේ උපකාරය එන්නේ කියලා තමයි අහන්නේ. වෙනත් විදියකින් කියනවා නම් මේ ලියන කෙනා කියනවා ලෝකේ සාමාන්‍ය අය උපකාරය උදෙසා කඳු දෙස බලනවා. කඳු දෙස. ඒ කාලේ හිටපු අය විශ්වාස කරා දෙවිවරු හිටියේ කඳුවල කියලා. ඒ නිසා ඒ දෙස බැලුවා. අද කාලේ අපි වෙන කඳු දෙස බලනවා. මොනවද දන්නවද ඒ කඳු? දේශපාලකයෝ, බිස්නස්කාරයෝ, බැංකු අන්න ඒව දිහා බලන්න පෙළඹෙනවා. ඉතින් මේ කඳු දෙස බලනවා මම මගේ අවශ්‍යතාවයට. මම මේක ඔයගලන්ට කියන්නේ මම මේ ඉදිරියට කියන්න යන දේ කියන්න යන්නේ මට මේක මේ පදේ මට ලැබුණේ අද දවසේ මගේ ජීවිතේ සිද්ධ වෙච්ච සිදුවීමක් නිසා. හරි. තව පොඩ්ඩෙන් මමත් මේ මහලොකුවට දේශනා කරාට කඳු දෙස බලන්න යනවා තව ටිකේ. හරි. මට අවශ්‍යතාවයකට
මම කඳු දෙස බලන්න මගේ මාංශයෙන් පෙළඹීමක් මට ආවා. හැබැයි දෙවියන් වහන්සේ මට මතක් කරලා දුන්නා මගේ උපකාරය එන්නේ කඳු වලින් නෙමෙයි කියලා. මගේ උපකාරය එන්නේ කොහෙන්ද? දෙවනි පදයේ කියනවා මගේ උපකාරය එන්නේ අහසත් පොළොවත් මැව්වා වූ දෙවියන් වහන්සේගෙන්. ඒ කියන්නේ කඳුත් මැව්වා වූ දෙවියන් වහන්සේගෙන්. වෙන අන්‍ය ජාතීන් කඳු දෙස බලනවා උපකාරයට. මොකද ඒගොල්ලන්ට පිහිට වෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ කන්ද. නමුත් මේ ගීතාවලිය ලියපු කෙනා කියනවා මගේ උපකාරය එන්නේ ඒ කඳු හැදුව පොළව හදපු ඒ විතරක් නෙමෙයි මුළු ස්වර්ගයත් හදපු දෙවියන් වහන්සේගෙන්. අද දවසේ අපිට ඒ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා අපේ අවශ්‍යතාවයේදී අපේ යම් කිසි දෙයක් අපිට ඕන වුණ වෙලාවකදී කඳු දෙස බලන්න එපා. කඳු දෙස බලන්න එපා. මොකද නුඹගේ උපකාරය එන්නේ මගෙන් කියලා. ඊට ඉස්සෙල්ලා ගීතාවලිය 23 කියනවා ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය මට කිසිදු හිඟයක් නොවන්නේය කියලා. දැන් ඒ එඬේරා ස්වාමින් වහන්සේ නම් අපි ඒ එඬේරගෙන් යැපෙන්න අවශ්‍යයි සියලුම දේවල්. සියලුම දේවල්. දැන් අපි උපකාරය එන්නේ ඒ කඳු හදපු දෙවියන් වහන්සේගෙන්. අපි මේක අද කාලයට අදාළ කරගත්තොත් අපි සමහර වෙලාවට අපිට ආර්ථික ප්‍රශ්නයක් ආවොත් අපි පුද්ගලයන් දිහා බලන්න පෙළඹෙනවා. අපි බැංකු දිහා බලන්න පෙළඹෙනවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කියන්නේ අපි මේ සේවය කරන දෙවියන් වහන්සේ තමයි ඒ උපකාර ලබන්න අපි යන මිනිස්සුන්වත් හැදුවේ. ඒ අයටත් වඩා ඉහළින් ඉන්න දෙවි කෙනෙක් ගාවට තමයි අපිට යන්න අද වරප්‍රසාදය ලැබිලා තියෙන්නේ අපේ උපකාරය උදෙසා. right? ඊට පස්සේ ඊළඟ පදේ තුන්වෙනි පදේ කවුරු හරි කියවන්න. තුන්වෙනි පදේ. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේ නොනිදනසේක. හොඳයි. උන්වහන්සේ නුඹගේ පය සෙලවෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ මොකක්ද අදහස් කරන්න කියලා දන්නවා. ඇයි මේ පය සෙලවෙන්න? මේ කතා කරන්නේ තමන්ගේ ස්ථාවරභාවය. අපි දෙවියන් වහන්සේගෙන් උපකාර ලබන්න ගියොත් අපි දෙවියන් වහන්සේගෙන් උපකාරය ලබන පිණිස ඒ දෙස බැලුවොත් අපේ පය නැත්නම් අපි ඉන්න තැනින් දෙවියන් වහන්සේ අපිව සොලවන්නේ නැහැ. සොලවන්න බෑ. දෙවියන් වහන්සේ තුල අපි ඉන්නවා නම් දෙවියන් වහන්සේ කිසි කෙනෙකුට අපිව සොලවන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ස්ථිර වෙනවා. අපේ ගමන ස්ථිර වෙනවා. දෙවියන් වහන්සේ අපිව සොලවන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මතක් කරලා දෙනවා ඔබව රැක ගන්න ඒ තනන් වහන්සේ නිදිබර නැහැ. උන්වහන්සේට නිදිබර නැහැ. උන්වහන්සේට මිස් වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. right? ඊට පස්සේ ආපහු කියනවා හතරවෙනි පදේ. පොඩ්ඩක් කියවන්න හතරවෙනි පදේ. බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේ. දැන් ඊට ඉස්සෙල්ලා පදේ කිව්වා නුඹලාව රැකගන්නා වූ තැනන් වහන්සේ නිදිබර නැහැ. දෙවනි පදේ කියනවා මෙන්න ඊශ්‍රායලය
රැක ගන්නා වූ රැකබලා ගන්නා වූ දෙවියන් වහන්සේ නිදිබරවත් නිදාගන්නේවත් නැහැ කියලා. නිදිබරත් නැහැ, නිදාගන්නෙත් නැහැ. හරි. මේ ස්ථිරභාවය නැත්තම් මේ ඇෂුවරන්ස් එක දෙවියන් වහන්සේ අපිට දෙනවද දවසේ? මම ඇහුවා ස්වාමිනී ඇයි මම මේක බෙදා ගන්න ඕනේ අද දවසේ කියලා. මේ කාලය අපි මේ ජීවත් වෙන කාලේ මම ඊයේත් බෙදාගත්තා මේක මම ඉංග්‍රීසියෙන් අර කතා කරපු වෙලාවේ අර කට්ටියත් එක්ක අපි මේ ගත කරන කාලය මේ ජීවත් වෙන කාලය තුල යක්ෂයා උත්සාහ කරනවා අපිව උගේ ග්‍රහණයට හසු කරගන්න. ඒකට ඌ එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒ උපක්‍රම තමයි අපිව අපගේ තියෙන මේ මනසේ තියෙන සමාදානය නැති කරන්න ඌ ගොඩාක් දියවුල් කරන්න එක එක දේවල් ගේන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි මේකට අහු වෙන්න නරකයි. අපේ සම්පූර්ණ යැපීම දෙවියන් වහන්සේ තුල පමණක් තබන්න ඕනේ. අනේ ඒක නිසා තමයි මම හිතනවා දෙවියන් වහන්සේ මේ කතාව මට අද කියන්න කියලා කිව්වේ. දෙවියන් වහන්සේ අද දවසේ අපිට කියන්නේ අපේ සියලු දේ තුල අපිට සැපයීම එන්නේ කඳු වලින්වත් මේ ලෝකයේ උසස් අයගෙන්වත් නැත්නම් මේ ලෝකයේ ක්‍රමයෙන්වත් නෙමෙයි අහසත් පොළවත් මැව්වා වූ දෙවියන් වහන්සේගෙන් පමණයි. අපි ඒ විදිහට ඒ උන්වහන්සේ දිහා බලාගෙන ඒ සැපයීම දෙවියන් වහන්සේගෙන් අරගත්තොත් අපි කවදාවත් සැලෙන්නේ නැහැ. අපිව සොලවන්නත් යක්ෂයාට බෑ. අපි දෙවියන් වහන්සේ තුල මේ උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා නම් දැන් අපි ඒ දෙවියන් වහන්සේ දිහා බැලීමේ විපාක නැත්තම් ප්‍රතිඵල තමයි මේ ඊළඟට තියෙන්නේ. මොකද්ද? පස්වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ නුඹේ රැකවලා. එහෙමනේ තියෙන්නේ සිස්ටර්. රැකවලා කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නුඹ ආරක්ෂා කරන තනන් වහන්සේය. උන්වහන්සේගේ දක්නති නුඹට කෙරෙන. තමන්නේ. නුඹ ආරක්ෂා කරන තනන. ඒ කියන්නේ නුඹගේ රක්ෂස්ථාන, නුඹගේ රැකවලා. ස්වාමීන් වහන්සේ නුඹගේ රැකවලා. ඒ කොහොමද ඒක වෙන්නේ? ස්වාමීන් වහන්සේ අපේ රැකවලා වෙන්නේ අපි දෙවියන් වහන්සේ දිහා බැලුවොත් විතරයි අපේ උපකාරය ලබන පිණිස. එහෙම නැත්නම් අපේ උපකාරය අපි දෙවියන් වහන්සේගෙන් කියලා විශ්වාස කෙරුවොත් විතරයි මේ අපිට මේ කියන දේ ලැබෙන්නේ. අපි නැත්නම් වෙන වෙන අය ළඟට ගියොත් වෙන වෙන දේවල් වලට අපි යොමු වුණොත් අපගේ උපකාරය ලබා ගන්න අපි වෙන වෙන අය ළඟට තැන් වලට ඒ ස්ථාන වලට ගියොත් එහෙමනම් අපිට මේ රැකවරණය ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ඉස්සල්ලා පදේ කිව්වේ නුඹගේ පය සෙලවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ පය සෙලවෙන්න ඉඩ දෙන්නේ නැත්තේ අපි දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ වෙත අපේ ඇස් යොමු කරොත් විතරයි. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ මිනිස්සු පළවෙනි පද දෙක කියන්නේ නැතුව කියනවා ස්වාමින් වහන්සේ නුඹගේ රැකවලා. ස්වාමින් වහන්සේ නුඹගේ පය හෙලවෙන්න දෙන්නේ නැහැ කියලා. මගේ සහෝදරය සහෝදරිය ඒක හරියට මේ අපි ලියමනක මැද ඉඳන් කියවෝ වගේ වැඩක්. අපි තේරුම් ගන්න නම් මේ පල්ලෙහා තියෙන ටික අපි පළවෙනි පද දෙක කියවන්න ඕනේ. පළවෙනි පද දෙකේ දෙවියන් වහන්සේ අපිට ස්ථිරව කියනවා ලෝකයේ උපකාර ලබා ගන්න ක්‍රමයයි ක්‍රිස්තියානි අය උපකාර ලබා ගන්න ක්‍රමයේ ඇති වෙනස. ලෝකයේ අය බලනවා කඳු දෙස, උසස් මිනිස්සු දිහා, ලොකු ලොක්කො දිහා. ක්‍රිස්තියානි අපි බලන්නේ දෙවියන් වහන්සේ දිහා, අහසත් පොළවත් මේ ඇති සියල්ලත් මවා පාලනය කරන දෙවියන් වහන්සේ. අන්න එහෙම දෙවියන් වහන්සේ දිහා බලන අයට තමයි මේ දියා තිබෙන
රැකවරණය මේ ආශිර්වාද අපිට ලැබෙන්නේ. ඒතර පස්වෙනි පදේ පළවෙනි එක තමයි ස්වාමින් වහන්සේ නුඹගේ රැකවලා. ඊළඟට කියනවා ස්වාමින් වහන්සේ නුඹගේ කියවන සිස්ටර් එක ස්වාමින් වහන්සේගේ දකුණතින් නුඹට සෙවණය. අන්න ස්වාමින් වහන්සේගේ දකුණතින් නුඹට සෙවණ ලබා දෙනවා. නුඹට සෙවණ ලබා දෙනවා. දැන් මේ අපිට හෙවණ නම් මහ ලොකු දෙයක් නෙමෙයි නේද? අපි ඉතින් ඔය මම දන්නේ මේ දවස්වල ලංකාවේ නම් ටිකක් හෙවණ හොයාගන්න අමාරුයි. මේ පාරවල් ඔක්කොම සුද්ධ කරලා ගස් ටික කපලා දාලා අවුව වෙලාවට මට සමහරට වාහනේ පාක් කරගන්න හෙවණක් හොයාගන්නත් නැහැ. හරි. දැන් මෙතන කියනවා ස්වාමින් වහන්සේගේ දකුණු අත නුඹගේ සෙවණ කියලා. මේක හොඳට තේරුම් ගන්න නම් යන්න ඕනේ කාන්තාරයට. විශේෂයෙන්ම දවල් වෙලාවට. මැද පෙරදිගේම කවුරු හරි ඉන්නවනම් අපි දකිනවා අපි දන්නවා මේක හරි වටින දෙයක්. මොකද දවල් මධ්‍යහ්නයේ අවුවේ පිච්චෙන වෙලාවක හෙවණක් කවුරු හරි දෙනවා නම් ඒක හරිම ඉතා වටිනා වූ දෙයක් වෙනවා. ඒ දෙනස කියනවා ස්වාමින් වහන්සේ නුඹගේ පාය සෙලවෙන්න දෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ නුඹගේ ආරක්ෂකයා. ඒ විතරක් නෙමෙයි නුඹලව ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි සතුරාගෙන් දෙවියන් වහන්සේ නුඹට සහනයත් ලබා දෙනවා. කොහොමද? උන්වහන්සේගේ දකුණු අත නුඹගේ සෙවණ වෙන්න යනවා. දකුණු අත දෙවියන් වහන්සේගේ දකුණු අත කියලා කියන්නේ සාමාන්‍ය යුදෙව් සංස්කෘතියේ දකුණු අත කියන්නේ බලවත්ම ස්ථානයක්. ඊට විශේෂිත වූ කෙනෙකුට තමයි දකුණු අත දිගු කරන්නේ. ඔබ දන්නවා බයිබලයේ කියනවා උන්වහන්සේ ස්වර්ගයට එසවුණා. ඒ ස්වර්ගයට නැගලා පියාණන් වහන්සේගේ දකුණු පස වාඩි වුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රබලම ස්ථානයේ තමයි පියාණන් වහන්සේගේ ප්‍රබලම ස්ථානයේ තමයි පුත්‍රයන් වහන්සේ වාඩි වුණා කියලා තියෙනවා. right? එතකොට ස්වාමින් වහන්සේගේ දකුණු අත නුඹට සෙවණ දෙනවා කියලා කියන්නේ ඒ දකුණු අතින් තමයි දෙවියන් වහන්සේගේ කිට්ටුම අයට, තමන්ගේ හිතවත්ම අයට, තමන්ගේ මොනවාද ආදරය කරනම අයට අත දෙන්නේ නැත්නම් සහනය දෙන්නේ සපයන්නේ. ඒ නිසා දෙනවාසේ කියනවා මෙතන කියනවා ස්වාමින් වහන්සේගේ දකුණු අත නුඹට සෙවණ දෙනවා. ඒ නිසා හයවෙනි පදයේ කියනවා සූර්යා නුඹට පහර දෙන්නේ නැහැ දිවා කාලේ. දිවා කාලයේදී සූර්යා නුඹට පහර දෙන්නේ නැහැ. මේ පහර දීම කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න ජූනි ජූලි අගෝස්තු මාසවල මැද පෙරදිගට යනවා. හරි. එතකොට ඒ කාලේ ගියාම මැද පෙරදිග රටකට ඔය කොහේ හරි ඔය සෞදි හරි ඕනම රටකට දැනගන්න පුළුවන් සූර්යා පහර දෙන හැටි. මේ කාලේ ලංකාවෙත් ටිකක් ඒ වගේ තමයි. දවාල. ඊයේම ටිකක් දවාලේ හිටියා එළියේ මම දැනගත්තා පුදුම පහර කෑමක් කෑවා සූර්යාගෙන් ඉන්නේ. හරි. එතකොට එක සිස්ටර් කෙනෙක් මට දැන් කිව්වා පාස්ටර් දුවනවාසේ කියලා තියෙනව නේද සූර්යානුට පහර දෙන්නේ නැහැ කියලා. පස්සේ මම ඉතින් කිව්වා ඒකෙන් ඉතින් අදහස් කරනවා අපේ පොදු ජීවිතය තුළ දෙවියන් වහන්සේ අපිට පීඩාවක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පීඩාව ආවත් අපිට සහනය ඒකම උන්වහන්සේ නිදහස් කරනවා. දෙවියන් වහන්සේ තුළ අපි හිටියොත් දෙවියන් වහන්සේ දිහා බැලුවොත් අපේ උපකාරයට දෙවියන් වහන්සේ අපේට සහනය දෙනවා. දැන් දෙවියන් උන්වහන්සේගේ ගැලවීම අපිට දීලා තියෙන්නේ නොමිලේ. මේක හොඳට මතක තියාගන්න. අපි කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ
ගැලවීම ලබා ගන්න. අපිට එකම දෙයයි නිකන් සිම්පල් විදියට ඇවිල්ලා සරලව ඇවිල්ලා අපිට තියෙන කියන්න යේසුනි මම ඔබ වහන්සේගේ පූජාව පිළිගන්නවා. එච්චරයි. අපි ගැලවීම ලබන. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දු අපේ මෙහි ජීවිතයට අවශ්‍ය කරන මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් දෙවියන් වහන්සේ සපයන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ පොරොන්දු සියල්ලම කොන්දේසි සහිතයි. කොන්දේසි සහිතයි. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කියනවා මම නුඹට මේ දේ ලබා දෙන්නේ ඔබ මේ දේ කළොත්. ඔබ මෙහෙම කළොත් මම නුඹට මේ දේ ලබා දෙනවා. ඒක අපි දකිනවා මුළු බයිබලය පුරාම. මේ ගීතාවලිය කිව්වේ මගේ උපකාරය පැමිණෙන්නේ කඳු වලින් නෙමෙයි, මගේ උපකාරය එන්නේ ඒ කඳු සහ පොළව සහ අහස මැව්වා වූ දෙවියන් වහන්සේගෙන්. අනේ නිසා ඒ දෙවියන් වහන්සේ දිහා නුඹ බැලුවොත් නුඹගේ පාය සෙලවෙන්නේ නැහැ. නුඹගේ රක්ෂස්ථානය ඒ දෙවියන් වහන්සේ වෙනවා. උන්වහන්සේගේ දකුණු අත නුඹට සෙවණ ලබා දෙනවා. ඒ නිසා හිරු නුඹට දවාලේ පහර දෙන්නේ නැහැ. ඒ වගේම සඳ නුඹට පහර දෙන්නෙත් නැහැ. 7 වෙනි පදය. ස්වාමීන් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරන සේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. දෙවියන් වහන්සේ නුඹව සියලු නපුරෙන් ආරක්ෂා කරනවා. සියලු යක්ෂයාගේ ක්‍රියාවලිනුත් ආරක්ෂා කරනවා. දැන් අතන හිරු සඳු කිව්වේ ස්වභාවික දේ. දෙවියන් වහන්සේ නුඹව ස්වභාවික විපත් වලිනුත් ආරක්ෂා කරනවා. ඒක තමයි දකුණු අතින් කරන්නේ. දෙවියන් වහන්සේගේ දකුණු අතින් අපිව ස්වභාවික විපත් වලින් ආරක්ෂා කරනවා. ඒ ස්වභාවික දේ. ඒ විතරක් නෙමෙයි. ස්වාමින් වහන්සේ දිහා අපි බලන් ඉන්නවා නම් අපි උපකාරය අපි දෙවියන් වහන්සේ මත තබා තිබෙනවා නම් උන්වහන්සේගෙන් ලබා ගන්න අපි ක්‍රියාත්මක වෙනවා නම් එහෙනම් දෙවියන් වහන්සේ අපේව යක්ෂයාගෙනුත් ආරක්ෂා කරනවා. අපගේ ප්‍රාණය කියලා තියෙනවා. මගේ සෝල් එක උන්වහන්සේ ආරක්ෂා කරනවා. මේක අපිව ශාරීරිකව ආරක්ෂා කරනවා කියන එක විතරක් නෙමෙයි. අපේ සෝල් එක ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අපේ ගැලවීම ආරක්ෂා කරනවා. අපි දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා අපේ දෙවියන් වහන්සේ තුල ලබා තිබෙන මේ ගැලවීම දෙවියන් වහන්සේ කියනවා පිලිපි පොතේ කියනවා බියනුත් වෙවුලමිනුත් ස්ථිර කරගන්න කියලා. එතකොට මේ ස්ථිර කරගන්න කියලා තියෙන මේ බියනුත් වෙවුලමිනුත් ස්ථිර කරගන්න කියලා තියෙන මේ ගැලවීම හොරකම් කරන්න යක්ෂයා බලන් ඉන්නවා. දෙවනස මෙතන කියනවා නුඹ දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා නම් නුඹගේ ප්‍රාණයත් ඔබගේ සෝල් එක ආරක්ෂා කරනවා. ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට වෙන වෙන ස්ථානවලට ගියොත් උපකාරය ලබා ගන්න අපි නොමග යන්න ඉඩ තියෙනවා. මොකද ඒ අපිට උපකාරය ලබා දෙන කෙනා සමහර විට අපෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි උපකාරය ලබා ගන්න යා යුත්තේ අපේ එඬේරා වෙත පමණයි. එඬේරා වෙත පමණයි. අපි ගොඩක් වෙලාවට සමහර මම දැකලා තියෙන අධිහිලිවන්තයන් දෙවියන් වහන්සේව අදහනවා, යේසුස් වහන්සේව විශ්වාස කරනවා, යේසුස් වහන්සේගේ වචන හොඳට කියවනවා, බයිබලයේ කියවනවා, අධ්‍යයනය කරනවා, මේ ඔක්කොම කරනවා. හැබැයි යම්කිසි අවශ්‍යතාවයක් ආවහම අපි යනවා ගොඩක් වෙලාවට අන්‍ය භක්තිකයන් වෙත උපකාර ඉල්ලගෙන. ඒක හරියට මේ කඳු දෙස බලනවා වගේ වැඩක් තමයි.
සමහර විට දෙවියන් වහන්සේ අන්‍ය භක්තිකයෙක් පාවිච්චි කරන්න පුළුවන් අපිට උපකාරයක් කරන්න අපිට අවශ්‍ය දේ ලබා දෙන්න. ඒක දෙවියන් වහන්සේ කරන්න ඕන දෙයක්. නමුත් අපි ගිහිල්ලා එයාගෙන් ඉල්ලන්න ගියොත් උපකාරයක් අපි හරියට මේ කඳු දිහා බලන් හිටියා වගේ වෙනවා. අපි දෙවියන් වහන්සේ දිහා බලන් ඉන්නවා නම් තමයි දෙවියන් වහන්සේට පුළුවන් වෙන්නේ අපේ ප්‍රාණය ආරක්ෂා කරගන්න. right? ඒ වගේම උන්වහන්සේ කියනවා නුඹව ආරක්ෂා කරනවා නුඹ එළියට ගියත් ඇතුළට ආවත් නුඹගේ ගමන් වලදී දෙවියන් වහන්සේ නුඹව ආරක්ෂා කරනවා. යේසුස් වහන්සේ මේ අපිට කියන්නේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ මොකක්ද දන්නවද? ස්වාමීන් වහන්සේ අපේ ආරක්ෂකයා ඒක ඇත්ත. හැබැයි අපේ ක්‍රියාවලියට අනුව තමයි දෙවියන් වහන්සේ ඒ පොරොන්දු අපේ ජීවිතවල ඉෂ්ට සිද්ධ කරන්නේ. අපි පෙරළමු යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයට. යොහාන් 15. යොහාන් 15 කියවන 7 වෙනි පදය. නුඹලා මා තුලෙහි පවතිනෝ නම් මාගේ වචනේ නුඹලා තුලෙහි පවතී නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න. එවිට නුඹලාට ලැබෙයි. මේක කියනවා නුඹලා මා තුලෙහි පවතී නම් මගේ වචනය නුඹලා තුල පවතී නම්. දැන් උතන කොන්දේසියක් නේද දෙන්නේ? යේසුස් වහන්සේ දෙනවා කොන්දේසියක්. නුඹලා මා තුලෙහි පවතිනව නම් සහ මගේ වචනය නුඹලා තුල පවතිනව නම්, ඒ කියන්නේ මේ කාරණා දෙකම ඔබ කළොත්, එහෙම කළොත් විතරක්, එහෙමනම් මොකද්ද වෙන්නේ? නුඹලා කැමති දෙයක් ඉල්ලන්න. කැමති දෙයක් ඉල්ලන්න. ඒ කියන්නේ අපි කැමති දෙයක් ඉල්ලන්න යේසුස් වහන්සේ කියනවා මම ඒක දෙනවා කියලා. පුදුම පොරොන්දුවක් නේද? පුදුම පොරොන්දුවක් නේද? හිතන්න අපිට කරන්න තියෙන්නේ කාරණා දෙකක්. කොන්දේසි දෙකක් අපි සම්පූර්ණ කරන්න ඕනේ ඒ පොරොන්දුව අපේ ඉෂ්ට වෙන්න නම්. නමුත් ගොඩක් වෙලාවට අද ගොඩක් කිතුණුවන්ගේ මතයක් තියෙනවා. අපි මොනවා කළත් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා අපි ඉල්ලන ඕන දෙයක් දෙනවා කියලා. නැහැ. ඒක වැරදි ඉගැන්වීමක්. අපි ඉල්ලන ඕන දෙයක් දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. අපි ඉල්ලන ඕන දෙයක් දෙනවා දෙන්නේ නැහැ. අපි ඕන දෙයක් කරොත් නිසා. අපි ඕන දෙයක් කරා. අපි කොන්දේසි දෙකක් සම්පූර්ණ කළොත් විතරයි අපි ඉල්ලන ඕන දෙයක් දෙන්නේ. ඒ කොන්දේසි දෙක නම් පළමුවෙනි එක තමයි අපිට සිද්ධ වෙනවා යේසුස් වහන්සේ තුල පවතින. යේසුස් වහන්සේ තුල පවතින. යේසුස් වහන්සේ තුල පවතිනවා කියන්නේ මොකක්ද? සෑම දෙයකදීම මුල් තැන යේසුස් වහන්සේට දෙන එක. සෑම ක්‍රියාවකදීම අපි යේසුස් වහන්සේ දිහා බැලීම. අපි යේසුස් වහන්සේ තුල ඉන්නවා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුල සිටීමයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් තොර ජීවිතයක් මට නැහැ. මගේ ප්‍රශ්නෙදිත් මගේ ප්‍රීතියෙදිත් මට යහපත් දෙයක් වුණත් මට අයහපත් දෙයක් වුණත් මට මොන දේ වුණත් මම ඉන්නේ දෙවියන් වහන්සේ තුලයි. අනිවාර්යයෙන්ම අපි දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් අපිට අයහපතක් වෙන්න බෑ. අපිට නපුරක් වෙන්න බෑ. අපි දෙවියන් වහන්සේ තුල සිටිය යුතුයි. දෙවියන් වහන්සේ සමග සිටින එක පහු කරගෙන ගිහිල්ලා. ගොඩක් කිතුණුවෝ දෙවියන් වහන්සේට ලං වෙනවා, ස්වාමින් වහන්සේට ලං වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ තුලට යන්නේ නැහැ. යේසුස් වහන්සේ මෙතන කියන්නේ නුඹලා මා සමග සිටියොත් කියලා කිව්වේ නැහැ. යේසුස් වහන්සේ මෙතන කිව්වේ නැහැ නුඹලා මා සමග සිටියොත් මම නුඹලාට ඉල්ලන දෙයක් දෙනවා කිව්වේ නැහැ. නෑ. නුඹලා මා තුල සිටියොත්. යේසුස් වහන්සේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. යේසුස් වහන්සේගේ වචන
නැත්නම් යේසුස් වහන්සේගේ ආඥා, යේසුස් වහන්සේ අපිට දීපු මේ commandments, මේ සියලු දේ අප තුල තියෙන්න ඕනේ. අප තුල, අප සමග නෙමෙයි, අප ළඟ නෙමෙයි. අපගේ බයිබලයේ විතරක් නෙමෙයි, අපේ මේස උඩ විතරක් නෙමෙයි, අපේ ඇඳේ කොට්ට යට විතරක් නෙමෙයි මේ වචනේ තියෙන්න ඕනේ. මේ වචනේ තියෙන්න ඕනේ අපේ ඇතුළාන්තේ. අන්න ඒ යේසුස් වහන්සේගේ වචන අපගේ ඇතුළාන්තයේ තියෙනවා නම් අපි සම්පූර්ණ ලෙස යේසුස් වහන්සේ තුල ජීවත් වෙනවා නම්, ගමන් කරනවා නම්, මෙන්න මේ කොන්දේසි දෙක අපි සම්පූර්ණ කරනවා නම් විතරයි අපි ඉල්ලන ඕන දෙයක් යේසුස් වහන්සේ දෙන්නේ. ඒ නිසා අද දවසේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ මේකයි. මා තුල රැඳෙන්න. යේසුස් වහන්සේ තුල රැඳෙන්න. ඔබ තුල, මා තුල යේසුස් වහන්සේගේ වචනය ස්ථිර කරගන්න, තන්පත් කරගන්න, ස්ථිර කරගන්න, වර්ධනය කරගන්න. අපි මෙසේ දෙවියන් වහන්සේගේ වචනය අප තුල වර්ධනය කරගන්නකොට, අප තුල දෙවියන් වහන්සේගේ වචනය ස්ථිර කරගන්නකොට, දෙවියන් වහන්සේ අපි ඉල්ලන ඕන දෙයක් දෙනවා. මෙතන ලොකු රහසක් තියෙනවා. මොකක්ද දන්නවද? අපි දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම්, නැත්නම් යේසුස් වහන්සේ තුල ඉන්නවා නම්, යේසුස් වහන්සේ අප තුල දෙන්න, නැත්නම් යේසුස් වහන්සේගේ වචනය අප තුල තිබෙනවා නම්, අපි කවදාවත් වැරදි දෙයක් ඉල්ලන්නේ නැහැ. අපිට වැරදි ආශාවන් එන්නේ නැහැ. අපිට වැරදි යාඥා ඉල්ලීම් එන්නේ නැහැ. මොකද සෑම යාඥාවක්ම දෙවියන් වහන්සේට එකඟව තමයි අපි කරන්නේ. මොකද අපි ඉන්නේ දෙවියන් වහන්සේ තුල නිසා, යේසුස් වහන්සේ තුල නිසා. අප තුල තිබෙන්නේ උන්වහන්සේගේ වචනය නිසා. එනිසා මගේ සහෝදරය සහෝදරිය, අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය අපගේ ඇතුළට ධාරණය කරගෙන, මේක කියවනවා විතරක් නෙමෙයි, අපි මේක අධ්‍යයනය කරනවා විතරක් නෙමෙයි, මේ වචන අපගේ ආත්මය තුල අපි තැන්පත් කරගමු. අපි තැන්පත් කරගමු. වචනේ තැන්පත් කරගෙන අපි කියමු, ස්වාමිනී, මෙන්න මම ආසයි, මට ඕනේ ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න. මගේ මුළු ජීවිත කාලයම ඔබ වහන්සේගේ ගෘහයේ කියලා කිව්ව දාවිද රජතුමා. නමුත් අපිට කියන්න පුළුවන් යේසුස් වහන්සේ තුල ජීවත් වෙන්න මට අවශ්‍යයි. දෙවියන් වහන්සේ තමයි අපෙන් ඒකයි බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ අපිට කියන්නේ ඒක කරන්න කියලා. දැන් යේසුස් වහන්සේ අපිට දෙනවා ලොකු රහසක්. කඳු දෙසට මගේ ඇස් යොමු කරනවා කියලා ගීතාවලිය ලියලා තිබුණා. නමුත් මගේ උපකාරය එන්නේ කඳු වලින් නෙමෙයි, අහස පොළව මැව්වා වූ දෙවියන් වහන්සේගෙන්. ඒකට යේසුස් වහන්සේ දෙයක් එකතු කරලා කියනවා, නුඹ මා තුලෙහි පවතින්න, මගේ වචනය නුඹලා තුල පවතින්න, නුඹලා ඉල්ලන ඕන දෙයක් මම දෙනවා කියලා. හලෙලූයා. අපිට කොච්චර ලොකු වරප්‍රසාදයක්ද ලැබිලා තියෙන්නේ. අපිට කොච්චර ලොකු ආශිර්වාදයක්ද ලැබිලා තියෙන්නේ. අපෙන් දෙවියන් වහන්සේ ඉල්ලන්නේ අපේ පූජාවන් නෙමෙයි, අපේ මුදල්වත්, අපේ සියලු මොන පූජා උන්වහන්සේට වැඩක් නැහැ ඒවා. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? නුඹ මා තුලෙහි පවතින්න, මගේ වචන නුඹලා තුල. එවිට නුඹ ඉල්ලන ඕන දෙයක් මම දෙනවා. ඕන දෙයක් මම දෙනවා. ඒ ඕන දෙයක් දෙවියන් වහන්සේ දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. යේසුස් වහන්සේ අපිට පොරොන්දු වෙනවා. කන්ඩිෂන් එක, කොන්දේසිය එකයි, යේසුස් වහන්සේ තුල පවතින. ආමෙන්. අද දවසේ අපි යාඥා කරමු මේ අහන සියලු දෙනාට. ඕගොල්ලන් විවිධ රටවල ඉන්න අය, ඕගොල්ලන් විවිධ පසුබිම් වල ඉන්න අය, ඕගොල්ලන් මේ දවසේ අපි ඔක්කොම එකතු වෙලා දෙවියන් වහන්සේට කියමු, ස්වාමිනී, මට ඕනේ ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනය මගේ ජීවිතය තුල තැන්පත් කරන්න. අප තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ ඒ වචනය අපගේ ජීවිතය තුල තැන්පත් කරයි. අපි ආඥා කරමු, අවංකව ඕනෑකමින්
අපි ආත්මයෙන් යාඥා කරමු. බුද්ධියෙන් මනසෙන් නෙමෙයි. අපි ආත්මයෙන් යාඥා කරමු. යාඥා කළා කියමු ස්වාමිනී මට අවශ්‍යයි ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය මා තුල තැන්පත් කරන්න. අපි යාඥා කරමු. ස්වාමිනී දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අප සියලු දෙනා බාර වෙනවා කැප වෙනවා. ස්වාමිනී අපි සමහර වෙලාවට අප උපකාරයේ සොයාගෙන වෙන වෙන ස්ථානවලට යනවා ස්වාමිනී. දෙවියන්නි ඔබ වහන්සේ අපගේ උපකාරයයි. ඔබ වහන්සේ අපගේ රැකවරණයයි. ඔබ වහන්සේ අපගේ එඬේරායි. ස්වාමිනී මෙන්න අපි ඔබ වහන්සේගේ පාද පාමුල වැටිලා කියනවා ස්වාමිනී අපි යටත් වෙනවා ඔබ වහන්සේගේ වචනයට. යේසුනි ඔබ වහන්සේ කිව්වා අපි ඔබ වහන්සේ තුල පවතිනවා නම් ඔබ වහන්සේගේ වචනය අප තුල පවතිනවා නම් ඉල්ලන්න ඕන දෙයක් අප කැමති දෙයක් අපිට ඉල්ලන්න ඔබ වහන්සේ කිව්වා ඒ දේ ඔබ වහන්සේ දෙනවා කියලා අපිට පොරොන්දු වුණා. දෙවියන් දවසේ මගේ මේ කටහඬ ඇහෙන සියලු දෙනා මම ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි. ස්වාමිනී යාඥා කරනවා මේ සියලුම සෙනග ඔබ වහන්සේ තුල රඳා පවතින පිණිස ස්වාමිනී ඔවුන්ට ශුද්ධාත්ම මඟ පෙන්වීම ආලේපය ලබා දෙන්න කියලා කියනවා. ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ව වලාකුලක් මෙන් පැමිණ වසා ගන්න කියලා අපි ඉල්ලනවා ශුද්ධාත්මයන්. දෙවියන්නි ඔවුන් සියලු දෙනා ඔබ වහන්සේ තුල රැකවරණය ලැබමින් ගමන් කරන්න ඔවුන්ට උපකාර කරන්න. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය ඔවුන්ගේ ජීවිතය තුල ස්ථාපිත කරන්න, ස්ථිර කරන්න. ස්වාමිනී ඒ වචනය තුල ඔවුන්ට වර්ධනය වෙන්න උපකාර කරන්න. ස්වාමිනී මේ සෙනග දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට බාර කරමින් ඔබ වහන්සේගේ අභිමුඛය ඔවුන් මත තබමින් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය ඔවුන් තුල තබමින් ඔබ වහන්සේ ඔවුන්ව ඔබ වහන්සේගේම කරගන්න ස්වාමිනී. ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ස්වර්ග සම්පූර්ණත්වයෙන් සපයන්න ස්වාමිනී. දැන් ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු මහිමය අපි ලබා දෙනවා. වචනය තුල මේ සෙනගව ශක්තිමත් කරන්න. ඔබ වහන්සේගේ ඊම දක්වා වුන්ව විශ්වාසවන්තව රැකගන්න කියලා මම ඉල්ලනවා. මන්ද ඔබ වහන්සේගේ වචනේ කියනවා ඔබ වහන්සේ දෙස අපි බලනවා නම් අපගේ পায় සෙලවෙන්න ඔබ වහන්සේට දෙන්නේ නැහැ. ඔබ වහන්සේ අපගේ ආරක්ෂකයා වෙනවා කියලා. අපගේ ප්‍රාණය අපගේ සෝල් එක ආරක්ෂා කරන රැකවරණය දෙන තැනත්තා වෙනවා කියලා ස්වාමීනි. මෙන්න ඔබ වහන්සේගේ හස්තයට සෙනගව බාර කරනවා කැප කරනවා ස්වාමීනි. දැන් මෙන්න ඔබ වහන්සේට සියලු ගෞරව සියලු මහිමය අපි ලබා දෙනවා. මෙසෙනග යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් මම වසා මුද්‍රා කරනවා. ඔවුන්ගේ පවුල් වල අය යේසුස් වහන්සේගේ ලේ වලින් වසා මුද්‍රා කරනවා. ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත ඔවුන්ගේ ජීවිතවල සිද්ධ කරන්න ස්වාමී. ඔවුන්ගේ නෑදෑයන්, හිතවතුන්, දෙමාපියන්, දූවරුන්, දරුවන්, සහෝදරයන් ගැලවීම ලැබලා නැතුව ඉන්නවා නම් ස්වාමිනී මෙන්න ඔබ වහන්සේට අපි ඔවුන්ව බාර කරනවා කැප කරනවා. ඒ සියලු දෙනාගේ ආත්මික ඇස් ඔබ වහන්සේ විවෘත කරන්න කියලා ඉල්ලනවා. මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ ඇස් අන්ධ කර තිබෙනවා. ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ ඒ ආලේපය කරන කොටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් අපි අන්න කරනවා අන්ධභාවයට දුරු වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී දැන් මෙන්න ඔබ වහන්සේ ඔවුන්ව ස්පර්ශ කරන්න. ගැලවීම උන්ට නිදහස් කරන්න. සියලු දේ සපයන්න. සියලු ගෞරවය සියලු මහිමය ඔබ වහන්සේට දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ආමෙන් ආමෙන්. ආමෙන් ආමෙන්. තාත්තේ ඔව්. තාත්තේ හිට අපේ පාස්ටින් ප්‍රයායක පාස්ට කීයකද තාත්තේ අපිත් එක්ක එකතු වෙන්නේ? හෙට නේද? දැන් පොඩ්ඩක් ඉන්න හෙට හෙට 4:00 මාරට අර මම ෂඩිය කරේ ගිය පාරත් ඔයගොල්ලෝ හිටියේ ෆාස්ටින් ප්‍රයා දවසක නේද? අපි හිටියේ 4:00 මාරට. අපි ගිය සතියේ නෙමෙයි ඉස්සෙල්ලා සතියේ අපි හිටියේ ටියුස්ඩේනේ පාස්ට. දැන් හෙට ෆ්‍රයිඩේ. ටියුස්ඩේනේ. හරි කවන්නේ මේ මොකද හෙටත් තියෙනවා 4:00 මාරේ ඉඳලා 6 වෙනකන් ස්ටඩි එක. ඒකට සම්බන්ධ ගන්නවද පාස්ට එහෙනම්?
ඔව් මං ගන්නම් ඔයගොල්ලන් මෙතන. හොඳයි මාස්ටර්. ගොඩක් හතරමාරද වෙනකන් හරි මාස්ටර්. හරි මාස්ටර් අපි ඉන්න වෙලාවේ. Okay, Jespita. ජෙස්පීටයි පාස්ටර් ජෙස්පීටයි. හෙට අපි ලංකාවේ ටයිම් එකෙන් 11:00ට පටන් ගන්න ෆාස්ටිං ප්‍රයයක ඉවර වෙන්නේ ලංකාවේ ටයිම් එකෙන් පාන්දර 1ට. ඉතින් ඕගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. අපි හැම සිකුරාදම නිරාහාර මෙහෙයක් පවත්වනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් සහභාගී වෙන්න පුළුවන්. අද අලුතෙන් අපිත් එක්ක සහභාගී වුණා සහෝදරියෝ 3 දෙනෙක්. ඒගොල්ලන්ටත් මම කැමති ආරාධනා කරන්න ඕගොල්ලන්ට නිවාඩු තියෙන විදිහට අපිත් එක්ක පුළුවන් එකතු වෙන්න. ඉතින් අද පාඩමට සම්බන්ධ වුණු හැමදෙනාටම ජේස්පීටයි. ඔයගොල්ලන් නිරාහාර මෙහෙට සම්බන්ධ වුණේ නැති වුණත් ඔයගොල්ලන්ට පුළුවන් හෙට 4 ඒ කියන්නේ ලංකාවේ ටයිම් 4:00 ඉඳලා 6 වෙනකම් ෆාස්ට් ශ්‍රීලංකගේ ස්ටඩීස් තියෙනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන්. ලංකාවේ ටයිම් එකෙන් 11:00 ඉඳලා 12:00 වෙනකම් හෙට උදේට පාස්ටර් ජූඩ් වෙලින්ටන් කියන්නේ අපේ වොයිස් ඔෆ් සෙවන් එකේ පාස්ටර් මේ ස්ථානයේ අපිත් එක්ක වචනේ බෙදා ගන්නවා. ඒ වෙලාවල් වලට සහභාගී වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට නිවාඩු ඉගෙන වෙලාවල් තියෙන විදිහට. එහෙනම් හැමෝටම ජේසුපීටයි. අපි නැවත රැයට හම්බ වෙනවා. ජේසුපීටයි. අපි නැවත රැයට හම්බ වෙනවා. රැයට ඉන්න අපේ අදහිලි ප්‍රකාශන ප්‍රකාශ කරන්න. එහෙනම් හැමෝටම ජේසුපීටයි.